කොහොමද ඉතින් ඔයාලට හදිසියෙන් මම මෙහෙම ආවේ මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඉස්සෙල්ලම මම තියෙන සුභාරංචියක් එක කියන්නම්කෝ. මගේ පේජ් එකේ ඒ කියන්නේ රෝමායන් කජා කියන පේජ් එකේ ෆලෝවර්ස්ලා 5000 වුණා. ඒ වගේම මගේ TikTok account එකේ ඒකෙත් ෆලෝවර්ස්ලා 5000 වුණා. ඉතින් මං හිතුවා ඒ වෙනුවෙන් ඔයාලට give away එකක් දෙන්න. හැබැයි මම මේක දෙන්නේ මෙන්න මේ වගේ දේවල් මත. ඒ කියන්නේ අනිවාර්යෙන් මගේ මේ TikTok account එක, එතකොට මේ page එක, ඒ වගේම මගේ YouTube channel එකක් තියෙනවා රුමායන් කාංචි කියලා. ඒක ෆලෝ කරලා සබස්ක්‍රයිබ් කරලා තියෙන්න ඕනේ අංක 1. අනිත් එක මගේ දාන වීඩියෝස් වලට රියැක්ට් දාලා තියෙන්න ඕනේ, කමෙන්ට් දාලා තියෙන්න ඕනේ, ඇක්ටිව් කෙනෙක් වෙලා ඉන්න ඕනි. එහෙම වුණොත් විතරයි මම ඒ give away එක තෝරලා දෙන්නේ. හැබැයි ඒ විදිහට කමෙන්ට් දාන, ෂෙයා කරන, එතකොට ලයික් දාන, මේ රියැක්ට් දාන, එහෙම මේ 5 දෙනෙක් හිටියා කියන්නකෝ, 10 දෙනෙක් හිටියා කියන්නකෝ. මම ඒගොල්ලන්ගේ අනිවාර්යෙන් දිනුමදීමක් කරලා අනිවාර්යෙන් මේ මොනවාද මේ give away එකෙන් gift එක හම්බ වෙන කෙනාට දෙනවා. අනිවාර්යෙන් මෙහෙම වීඩියෝ එකක් කරලා තමයි give away එක දෙන්නෙත්. මට ඒක මම බලලා ඒක දෙන්න ඉන්න ප්‍රමාණය අනුව එක්කෙනෙක්ට දෙන්නට දෙන්න කියන එක මම තීරණය කරනවා. ඔයාලට මම මේක කියන්න එපා. දැන් අද මේ වීඩියෝ එක මම කරන්නේ අද නොවැම්බර් 6 වෙනිදා. ඒ කියන්නේ 11 වෙනි මාසේ 6 වෙනිදා. මගේ පේජ් එක 5000 වුණේ නොවැම්බර් මාසේ 5 වෙනිදා. ඉතින් ඒ නිසා මං හිතුවා මේක සති දෙකක විතර කාලයක් ඔයාලට දෙන්න. ඒ කියන්නේ හරි මෙහෙම කරමුකෝ, නොවැම්බර් 30 වෙනකම් මම ඔයාලට කල් දෙනවා. මේ මගේ වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, රියැක්ට් කරන්න, ඊට පස්සේ ඒ දේවල් කරන්න. ඊට පස්සේ මම ඒ ඔක්කොගෙම තෝරනවා මේ කාලය තුල මගේ ඇක්ටිව් හිටියේ කවුද කියන එක. හැබැයි මේ give away එක නිසා නෙමෙයි මම ඊට පස්සේ මේකෙන් තව ඉස්සරහට තව දේවල් හම්බ වෙනවා. මම හිතගෙන ඉන්නේ එහෙම දෙන්න. මම ඒක තෝරන මේ විදිහට තමයි තෝරන්නේ කියලා කිව්වේ. ඒකවල ඔයාලා දන්නවනේ ඒ නිසා. හැබැයි මේ gift එක ගන්න විතරක් නෙවෙයි. ඔයාලා මගෙත් එක්ක නිතර හැමදාම ඉන්න කෙනෙක් වෙන්න ඕනේ ඔයාලා. එහෙම වුණොත් තමයි මේ gift එක ඔයාලට හම්බ වෙන්නේ. මම gift එක මොකද්ද කියලා දැම්ම කියන්නේ නැහැ. මම gift එක යවන්න කලින් තෝරන විදිහ තේරුවේ මොනවා මතද කියන එකයි ඊට අමතරව මොනවාද මේ දිනුවේ කවුද කියලා, ඒ වගේම gift එක මොකද්ද කියලා ඔයාලට අනිවාර්යෙන් කියනවා. ඒ නිසා ඔන්න එහෙනම් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපිලා ඉඳන් මේක අනිවාර්යෙන්ම වළංගුයි. හොඳේ. එහෙනම් මේ give away එකේ gift එක ඔයාගේද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා. එහෙනම් give away එකේ gift එක මං හිතනවා ඔයාගේ වෙයි කියලා. එහෙනම් මං අතට ගිහින් එන්නම්.